හලෝ අලට ගොඩක් අය අහලා තිබ්බනේ මම ස්කින් කලර් එක මෙන්න මේ විදිහෙන් ඉඳලා මේ විදිහට හදාගන්න මොනවද පාවිච්චි කරේ කියලා. ඉතින් මම පාවිච්චි කරේ මෙන්න මේ ක්‍රීම් එක. ඒදුර ස්කින් එකේ දා මූණ කලර් එක හදාගත්තට පස්සේ ඇඟේ කලර් එක කොහොමද හදාගත්තේ මොනවද පාවිච්චි කරේ කියලා. ඉතින් මම පෙන්නුවා මම පාවිච්චි කරන බොඩි ලෝෂන්. ඉතින් ඒකෙන් ඇත්තටම මට පාවිච්චි කරන්න ගෙනල්ලා 4ක් වගේ තමයි ස්ටොක් තිබ්බේ. මටම ඔන්න 4 දිනක් ගත්තා. ඉතින් ඔන්න මම ඒ වගේ ඔන්න ඔයගොල්ලන්ට ගෙනල්ලා තියෙනවා පොඩි ස්ටොක් එකක්. ඕනට ආබියුටි එකෙන් ස්ටොක් එකේ තියෙනවා 4ක්. ඒ වගේම තමයි මෙන්න මේ විටමින් B3 නැත්නම් නයිසිනමයිඩ් එකෙන් ස්ටොක් එකේ 12ක් තියෙනවා. ඒ වගේම මම මේ දෙක පාවිච්චි කරන අතරතුර එකක් ගෙනල්ලා මේකේ කොජික් එක පාවිච්චි කරා. ඉතින් කොජික් කියලා කියන්නේ ඉක්මනටම ස්කින් එකේ මෙලනින් ප්‍රොඩක්ෂන් එක අඩු කරලා ඉක්මනටම සුදු වෙන්න පුළුවන්. ඉතින් මට මේ දෙකේ රිසල්ට් හා සාපේක්ෂව පොඩ්ඩක් 7කින් වගේ රිසල්ට් එකක් ඉක්මනටම නොටිස් වුණා කොජික් එකේ. ඒකයි මම ගිහලා try කරේ. ඉතින් ඒකේ රිසල්ට් හොඳයි කියලා තේරුම් නිසා මම මේ පාර ඔයගොල්ලොන්ට මේ දෙකත් එක්කම මෙන්න මේකෙම මේ බ්‍රෑන්ඩ් එකේම කොජික් වයිඩින් එක ගෙනල්ලා තියෙනවා. මේකෙන් ස්ටොක් ඔයගොල්ලන්ට 40ක් වගේ තමයි තියෙන්නේ. මම මේ වගේ මට අයින් කරගෙන තමයි ඔයගොල්ලන්ට සෙල් කරන්නේ. මේවා ඔක්කොම ඉම්පෝර්ට් කරපුවා. ඒ වගේම තමයි මේවා මම පාවිච්චි කරන නිෂ්පාදන. ඉතින් මේ ආබියුටින් එකෙන් මම දෙකක් අයින් කරගත්තා. ඒ වගේම විටමින් B3 එකනුත් දෙකක් අයින් කරගත්තා. කොජික් එකෙන් මම 3ක් අයින් කරගත්තා. මොකද මේකෙන් ෆාස්ට් රිසල්ට් එන නිසා. ඉතින් මේවා ඕනි අයට ඉක්මනට ඕඩර් කරගන්න පුළුවන් පොඩි ස්ටොක් එකක් තමයි තියෙන්නේ. ඒ වගේම මේ එකක මිලිලීටර් 500ක් තියෙනවා. ඒක උගලට ලොකු කාලයක් පාවිච්චි කරන්න පුළුවන්. මාස 3ක් 3මාරක් වගේ. මේ ක්‍රීම් එක ගන්න ගමන් මේ බොඩි ලෝෂන් තුනෙන් එකක් ඇඟට පාවිච්චි කරලා ඔයගොල්ලන්ට පුළුවන් ස්කින් කලර් එක හදාගන්න. මේක අර තැම්බිච්ච සුදක් එහෙම සුදක් එන්නේ නැහැ. අර බිත්ති වල තියෙන වගේ සුදු පාටක් නෙවෙයි. හරිම හෙල්දි ලස්සන ඉවන් ස්කින් එකක් තමයි එන්නේ. මම කෙටියෙන් කියනවා මේ බොඩි ලෝෂන් තුනෙන් මොනවද වෙන්නේ කියලා. මේ බොඩි ලෝෂන් තුනෙන්ම වෙන්නේ අපේ තියෙන මෙලනින් නිෂ්පාදනය ගොඩාක් අඩු කරනවා. ඉතින් මෙලනින් නිෂ්පාදනය අඩු වෙනවා කියලා කියන අපේ ස්කින් එක ගොඩාක් ඉක්මනින් කලර් එක වැඩි වෙනවා. මේ ආබියුටින් එකේ වගේ මේ තුනෙන්ම අපේ ස්කින් එකේ තියෙන තෙතමනේ රඳවා පවත්වා ගන්න. ඒ වගේම අවුවට ඩ්‍රයි වෙලා ඩලලා තියෙන ස්කින් එක රිපෙයාර් කර ගන්නත් ගොඩාක් හොඳයි. වගේම ඔයගොල්ලන්ට රිසල්ට් එක විසිබල් රිසල්ට් එකක් 2 weeks වලින් බලා ගන්න පුළුවන්. අනිවාර්යෙන්ම ඔයගොල්ලෝ මාසයක් එකමාරක් දිගටම කන්ටිනියු කරද්දී හොඳ රිසල්ට් එකක් ඔයගොල්ලන්ට ගන්න පුළුවන්. 3 months අනිවාර්යෙන්ම පාවිච්චි කරන්න හොඳ රිසල්ට් එකක් ඔයගොල්ලන්ට ගන්න පුළුවන්. ගොඩාක් හොඳ ආගෑන්ගේ තියෙනවා නම් චූටි චූටි බම්ස් ඇවිල්ලා වගේම කැලල් ඇති වෙලා තියෙනවා නම් ඒ දේවල් වලටත් ගොඩාක් හොඳයි. ඔයගේ සම සුවපත් කරන්න පුළුවන් මෙන්න මේවට. මේ දෙකේ ආබියුටින් එකේ වගේ මෙන්න මේ විටමින් B3 කියන මේ දෙකේ ඇත්තටම එක හා සමානව තමයි මට රිසර්ච් තේරුනේ. හැබැයි කොජික් එකේ ටිකක් ඉක්මනින් රිසර්ච් තේරුණා. ඉතින් මේ කොජික් එකේ තියෙන විශේෂත්වය තමයි ඔයගොල්ලන්ට දාන්නම් මේකෙන් වෙන දේ. ඔයගොල්ලන්ට සතියකින් 25කින් වගේ මෙලනින් ප්‍රොඩක්ෂන් එක අඩු කරගන්න පුළුවන් කියලා ඔන්න ඒගොල්ලෝ සඳහන් කරලා තියෙනවා. ඒ නිසා මේවා පාවිච්චි කරන්න පුළුවන්. මේවා ඔක්කොම ඔයගොල්ලෝ නයිට් ටයිම් තමයි යූස් කරන්න ඕනේ. ඩේ ටයිම් යූස් කරන්න එපා. ඒ වගේම තමයි යූස් කරන්න ඕනේ විදිහ මේවත් එක කරන්න ඕන දේවල් ඔක්කොම අපි ඔයගොල්ලන්ට වොයිස් මැසේජ් එකකින් දානවා. ඉතින් පොඩි ස්ටොක් එකක් තියෙන්නේ. ඒ නිසා ඕනෑ ඉක්මනට WhatsApp එකෙන් ඕඩර් එකක් දාගන්න. කොජික් එක තියෙනවා. ඒ වගේම ආබියුටින් එක තියෙනවා. ඒ වගේම විටමින් B3 එක තියෙනවා. එකම ප්‍රයිස් තමයි වෙන්නේ. ඒ වගේම කියන්න ඕන බ්ලීචින් කිසිම දෙයක් නැහැ. ඉතින් ඉවසීමෙන් ඔයගොල්ලෝ පාවිච්චි කරන්න ඔයගොල්ලන්ට හොඳ ස්කින් කලර් එකක් ගන්න පුළුවන්.